ආත්මික පිපිදීමක් ගැන බලන විට අපිට තේරුම් ගන්නට පුළුවන් අපේ වියලී භාවයෙන් උන්වහන්සේ අපව නිදහස් කරන්නටයි බලා සිටින්නේ. පෞද්ගලිකව දෙවියන් වහන්සේ අපව ගලවා තිබෙන තවත් බන්ධනයකට ඇතුල් වෙන්න නොවේ. නමුත් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි නිදහස ලබා ගත්තේ නිදහසේ ගමන් කරන්නටයි. තවත් බන්ධනයේ ජීවත් වෙන්න නොවේ, නිදහසේ ගමන් කරන්නටයි. අපි සිළු දෙනාම අපි විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ පූජා කළ බව. ඒ පූජාව පමණක් නොවේ අපි තේරුම් ගන්නට ඕන ඒ පූජාව උන්වහන්සේ කළේ අපව නිදහස් කරන්නටයි. අපි ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ බලන විට අපට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් තවත් වහල්කමකට අතුල් නොවි අපි නිදහසේ ගමන් කරන්නට ඕනේ කියලා බයිබලයේ සඳහන් කර තිබෙනවා. පදේ කියවමු. ක්‍රිස්තුස් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමැති වියගහකට නැවත අසු නොවි ස්ථීරව සිටපල්ලා. දාසකමේ වියගහකට නැවත අසු වී නොසිටීම තමයි වැදගත්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ තවත් ආගමක් සාදන්නට නොවේ. තවත් අපව බන්ධනයට ලක් කරන්නට නොවේ. නමුත් උන්වහන්සේ ආවේ සැබවින්ම අපව නිදහස් කරන්න. සම්පූර්ණ නිදහසටයි උන්වහන්සේ අපව ගෙනාවිත් තිබෙන්නේ. ඒ නිසා ඊටම දුක් සහිතව තිබෙන කාරණාවක් තමයි අපි දකින්නේ. මම යේසුස් වහන්සේ හඳුන්වනවා කියන පුද්ගලයන්, මම යේසුස් වහන්සේ ගැන උන්වහන්සේ විශ්වාස කරන කියන පුද්ගලයන් ජීවත් වෙන්නේ ඊටම අසරණ තත්ත්වයෙන්. ඊටම දුක් සහිතව, ඊටම අනුකම්පාව ලබන්නට සිටින පිරිසක් හා සමානයි සිටින්නේ. නමුත් යේසුස් වහන්සේ අපව කැඳෙන්නේ නැහැ. උන්වහන්සේ මලවුන්ගේ නැගිට අද ජීවමානව සිටින නිසා අපි සම්පූර්ණයෙන්ම සහ මුලින්ම වෙනස් පුද්ගලයන් බවට පරිවර්තනය වී සිටින්නේ. නව මැවිල්ලක් කියලා අපි තේරුම් ගත්තා නම් කිතුණු භක්තිකයන් හැටියට අපි තේරුම් ගන්න ඕන කවදාවත් මෙවැනි පුද්ගලයෙක් මේ පොළවේ මීට පෙර සිටියේ නැහැ. නමුත් අපි කිතුණු භක්තිකයන් දිහා බලන විට සමහරක් අයගේ ජීවිතවල පරණ විදියටයි හැසිරෙන්නේ, පරණ විදියටයි ජීවත් වෙන්නේ, පරණ විදියටයි කතා කරන්නේ. පරණ පුරුදු තවමත් ඒ අයගේ ජීවිතවල තිබෙනවා. තවමත් ඒ අයට නොයෙකුත් වැරදි වචන නිතර ප්‍රකාශ කරමින් සිටින ලෝකාකාරව නැත්නම් ලෝකයා ප්‍රකාරයට ජීවත් වෙන අදහස් ගතිගුණ තවමත් තිබෙනවා. මොන හේතුවක් නිසාද? මොකද්ද මූලික හේතුව? ඒ අය දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ නැති එක. සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ මෙවැනි සම්මේලන නැත්නම් මෙවැනි අවස්ථාවන් කාලවල උන්වහන්සේ දී තිබෙනවා අපට වචනය අසන්න, පිබිදීමක් ලබා ගන්න, ආත්මයන් වහන්සේ තුලින් අපේ ජීවිතේ වෙනසක් ඇති කරන්න. නමුත් අපි පැමිණ මොකක් හරි කල්පනා ලෝකයකට අපි යනවා. තවත් මොකක් හරි දෙකක් ගැන අපි කල්පනා කරනවා. අපි ඇවිත් අනේ තවත් ඉතින් අපි තවත් රැස්වීමකට ආවයි කියලා අපි හිතන. නමුත් දෙවියන් වහන්සේ අපට අවස්ථාවක් දී තිබෙන්නේ උන්වහන්සේගේ ජීවන වචන අසා නිදහස් වෙන්න. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අපට දී තිබෙන ඒ උතුම් අවස්ථා ප්‍රයෝජනවත් කරමින් අපි මෙම ස්ථානයෙන් පිට වී යන විට අපි යන්නට ඕන සැබවින්ම මම නිදහසේ ජීවත් වෙන්නට මම තෝරාගත්ත කෙනෙක්. සැබවින් මම මෙම ස්ථානයෙන් පිට වී යන්නේ උන්වහන්සේගේ ලියවිල්ල මම විශ්වාස කරනවා. සම්පූර්ණයෙන්ම සහ මුලින්ම උන්වහන්සේ පැවසූ සෑම වචනයක්ම මම විශ්වාස කරනවා. උන්වහන්සේ ගැන මම තවත් සැක කරන්නේ නැහැ. තවත් මම නොහැදිලිකාරකමේ ජීවත් වෙන්නේ නැහැ. තවත් මම ආගමික බන්ධනවල ජීවත් වෙන්නේ නැහැ. මම නැගිට පිපිදීම ලබා මම යන්නේ අලුත් පුද්ගලයෙක් හැටියටයි. අපි අලුත් පුද්ගලයන් හැටියට අභ්‍යන්තරයේ සිටියට අපගේ ඒ නැවුම් භාවය නැත්නම් අප තුල වාසය කරන තනන් වහන්සේ අප තුලින් බාහිර මනුෂ්‍ය තුලින් ප්‍රකාශ වෙන්නේ නැති ඒක විශාල ප්‍රශ්නයක්. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අප තුල වාසය කරන්නේ මොන හේතුවක් නිසාද? ශුද්ධාත්මන් වහන්සේ අප තුලට පැමිණුනේ කුමක් සඳහාද? අපගේ බාහිර මනුෂ්‍යයා ලෝකයේ සිටින මනුෂ්‍යයන් අතර සිටින මනුෂ්‍යයා සැබවින්ම වෙනස් වූ පුද්ගලයන් හැටියට වෙනස් වූ පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න. උන්වහන්සේ මා තුළ වාසය කරන්න වෙන හේතුවක් නිසා නෙවෙයි. උන්වහන්සේ මා තුළ වාසය කරන්නේ ඔබ මාව නියෝජනය කරන්න මේ ලෝකේ. ඔබගේ ජීවිතෙන් මනුෂ්‍යයන් දකින්නට ඕන වෙනස.
අනාගත වාක්‍ය ගීතිකා ගායනා කරන විට අපි ඇදහිල්ලේ ගීතිකා ගායනා කරන විට සමහරක් අයට කිසිම උනන්දුවක් නැහැ. ප්‍රචණ්ඩතාවයේ නැහැ මේ දේශයේ. දෙවියන් වහන්සේගේ ලියවිල්ලෙන් පදේ උපුටව අපි ගීතිකා ප්‍රචණ්ඩතාවයක් කොහෙද අපට කොහෙද මේ ප්‍රශ්න ගොඩාක් තියෙද්දි මනේ අපට නම් ওই ගීතිකා ගායනා කරත්තර වැඩක් නැහැ. නිකන් අපි ආගමික විදියට. නමුත් අපගේ මුඛේන ප්‍රකාශ කරන්නේ නැහැ. ස්වාමිනී සැබවින්ම ඔබ වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රචණ්ඩතාවයේ නැහැ මේ දේශයේ. අපි විශ්වාස කරනවා අපි වචන නිකුත් කරනවා අපගේ මුඛයෙන්. අපි විශ්වාස කරන අපි ගායනා කරන ගීතිකා අනිවාර්යයෙන්ම ඒවා ආත්මික ලෝකයට බලපෑමක් ඇති කරමින් අනිවාර්යයෙන්ම අපේ රට අපේ ප්‍රදේශය අපේ සීමාව සම්පූර්ණ වෙනස් වෙනවයි කියලා අපි විශ්වාසයෙන් අපි ඇදහිල්ලෙන් ගායනා කරන්නේ නැති භාවය අපට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. නමුත් අපි විශ්වාස කරනවා ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම ජීවමාන දෙවියන් වහන්සේ වහන්සේගේ වචන කවදාවත් හිස්ව හැරි පැමිණෙන්නේ නැහැ. ඔබ වහන්සේ පැවසූ දේ අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ ඉෂ්ට කරන බව අපි විශ්වාස කරන කිතුණු භක්තිකයන් ඊටාම වැදගත් පුද්ගලයන් මේ ලෝකේ ජීවත් වෙන්න. දේව දරුවන් ඊටාම වැදගත්. ඉතින් අපි තේරුම් ගන්න ඕන සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලොවට ආවේ යම් වෙනසක් විශාල වෙනසක් ඇති කරන්නට අපගේ ජීවිතේ සම්පූර්ණ වෙනසක් උන්වහන්සේ කරන්නට ආව උන්වහන්සේ පැමිණුනේ මනුෂ්‍යයන්ට සහනය මිදීම සුවය උන්වහන්සේ නිකන් ඇවිත් මනුෂ්‍යයන් ඒ කාලයේදී උන්වහන්සේ මනුෂ්‍යයන් අතර ක්‍රියා කරමින් බලවත් දේවල් කරමින් සිටිය තනන් වහන්සේ පමණක් නෙවෙයි නමුත් අද දවසේදීත් උන්වහන්සේ ජීවමානව සිටින්නේ උන්වහන්සේ මලවුන්ගේ නැගිට අප අතර උන්වහන්සේ සිටින්නේ එදා කළ දේවල් අදත් අප අතර කරන්න. ඒ නිසා අපට අවශ්‍යතාවයක් නැහැ තවත් උන්වහන්සේ ගැන සැක කරන්න. උන්වහන්සේගේ දේවල් සම්බන්ධව අපට සැක කරන්නට කිසිම විදිහකින් අවශ්‍ය නැහැ. අපි ආත්මිකව අපි ඉපදී සිටින දේව දරුවන් නම් අපට අපි නව මැවිල්ලක් වී සිටින්නේ. ඒ අලුත් මනුෂ්‍යයා අප තුලින් ක්‍රියා කරන බව අපි විශ්වාස කරමු. ඒ අලුත් මනුෂ්‍යයා අප තුල වාසය කරන බව අපි විශ්වාස කරමු. උන්වහන්සේ අප තුල වාසය කරන නිසා උන්වහන්සේ එදා දවසේදී කළ දේවල් අදත් උන්වහන්සේ අපගේ ජීවිතේ කරන බව අපි විශ්වාස කරමු. එදා උන්වහන්සේ මනුෂ්‍යයන් සුව කරා උන්වහන්සේ අදත් මනුෂ්‍යයන් සුව කරමින් සිටින්නේ. එදා උන්වහන්සේ මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් වුණා අදත් උන්වහන්සේ මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් වී සිටින්නේ. ලෝකයේ දිහා බලනකොට අපි දකින්නේ ලෝකයේ අසරණ තත්ත්වයට පත් වෙලා සිටින්නේ. ලෝකයේ මිනිස්යන් එයා කල්පනා කරනවා ඊළඟ දවස් අපි ජීවත් වෙන්නේ කොහොමද? ඊළඟ මාසෙ අපි කොහොමද ජීවත් වෙන්නේ? නායතුරු ස්වභාවයෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද? දැන් එයා බරින් සිටින්නේ අපි දැනගන්නට ඕන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණුනේ එයාගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙන්න. උන්වහන්සේ කවදාවත් තරාතිරම් බලන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ සෑම කෙනෙකුටම ඒකාකාරව ක්‍රියා කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ කවදාවත් වෙනස්කම් පෙන්වන්නේ නැහැ. උන්වහන්සේ බලා සිටින්නේ සියලු දෙනාටම ආශිර්වාදයක් වෙන්න. සෑම කෙනාටම ආශිර්වාදයක් වෙන උන්වහන්සේ තා ඕමනාවෙන් බලා සිටින්නේ අපේ ජීවිතවලට ආශිර්වාදයක් වෙන්න. ඉතින් අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ නියම කර තිබෙන්නේ උන්වහන්සේගේ සම්පූර්ණ කාරණා නැත්නම් උන්වහන්සේගේ සැබෑ කාරණාවන් ඉෂ්ට කරන්න අපගේ ජීවිතවල දෙවියන් වහන්සේ අද දවසේදී උන්වහන්සේ පෞද්ගලිකව අපගේ ජීවිතේ අපව උන්වහන්සේ ගලවා ගත්තේ අපව උන්වහන්සේ නිදහස් කළේ අපේ ජීවිත උන්වහන්සේ වෙනස් කළේ අපට ආශිර්වාදයක් වෙන්න උන්වහන්සේ මේ පොළොවේ ලුණු සමානව උන්වහන්සේ අපපත් කර තිබෙනේ. ඒ වගේම උන්වහන්සේ මේ ලෝකේ සැබවින්ම අන්ධකාර ලෝකේ උන්වහන්සේ අපට ආලෝකයක් වී සිටින්නේ. මේ අන්ධකාරේ උන්වහන්සේ අපට කියන්නේ ඔබ ආලෝකයක් වෙන්න. ඉතින් ආලෝකය වෙන්නේ නැතුව අපි තවත් අන්ධකාර ගමනක් අපි ගමන් කරනවා නම් අන්ධකාරේ ජීවත් වෙනවා නම් දුක් සහිතව ජීවත් වෙනවා නම් කනස්සල්ලෙන් ජීවත් වෙනවා නම් අපට කිසි විශ්වාසයක් නැත්නම් අපගේ ජීවිත ගැන අපට කුමක්ද සිද්ධ වෙන්නට යන්නේ මොකද්ද මොන වගේ දේවල්ද අපේ ජීවිතේට සිද්ධ වෙන්නේ යන්නේ කියලා අපට කිසිම බලාපොරොත්තුවක් නැත්නම් අපට බලාපොරොත්තුවක් නැත්නම් අපි කොහොමද ගිහිල්ලා මේ බලාපොරොත්තුවේ වචනය අනිකුත් අය සමග බෙදාගන්නේ? අපට කිසිම බලාපොරොත්තුවක් නැත්නම් අපට කිසිම විදියකින් සහනයක් නැත්නම් උන්වහන්සේගේ වචනය තුලින් අපි කොහොම තවත් කෙනෙකුට සහනයක් වෙන්නේ?
අපි කොහොම තවත් කෙනෙකුට ගිහිල්ලා සුභාරංචි වචනේ කියන්නේ අප තුල සුභාරංචි වචනයක් අපි රඳවාගෙන සිටින්නේ නැත්තම් සුභාරංචි වචන බොහෝ කිතුණු භක්තිකයන් මන්ද පෝෂණයේ ජීවත් වෙන නිසා ශක්තියක් නොමැතිව සිටින්නේ. දෙවියන් වහන්සේගේ වචන නෙමෙයි අසන්නේ ඒගොල්ලෝ. බොහෝ වෙලාවට අසන්නේ ආගමික අදහස්. ආගමික අදහස්. ඒක පුරුද්දක් කර තිබෙන්නේ. සතිපතා මාස්පතා එයාගේ ජීවිතවල එකම එක විදිහටයි එයා සිතන්නේ, එකම එක දේශනාවයි අසන්නේ, එකම එක ආකාරව සිටින්නේ. එයා නිතරම ජීවත් වෙන්නේ ආගමික බන්ධනයක. නිතරම අසන්නේ එකම එක දෙයක් තමයි, කිසිම බලාපොරොත්තුවක් නැහැ. එයාගේ ජීවිතවල අනාගතයක් ගැන කිසිම විශ්වාසයක් නැහැ. නමුත් දේව ලියවිල්ල අපට සඳහන් කර තිබෙන්නේ යෙරෙමියා පොතේ උන්වහන්සේ 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ සඳහන් කර තිබෙන්නේ මොකක්ද? මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමව දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක. ස්වාමින් වහන්සේගේ යෝජනා දෙවියන් වහන්සේ අපට උන්වහන්සේ කියන්නේ මේකයි මම ඔබ ගැන යෝජනා කරමින් සිටින්නේ. ඔබ ගැන සිතා බලා මම සිටින්නේ මෙන්න මේ ආකාරව. උන්වහන්සේ කොහොමද පවසන්නේ? මම දන්නවා. ඔබගේ අනාගතයේ සමාදානය, සඵලත්වය, ආශිර්වාදය, මිදීම, සුවය, සියලු යහපත් දේවල් ඔබට භුක්ති විඳින්නයි උන්වහන්සේ ඔබව කැඳවා තිබෙන්නේ. ඉතින් මෙතන ලියවිල්ලේ ප්‍රකාශ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ඔබගේ අනාගතය ගැන කල්පනා කරමින් සිටින්නේ. ඔබ කිය මට අනාගතයක් නැහැ, මට හිතන්නට බෑ මගේ ජීවිතේ යහපතක් සිදු වෙයිද කියලා, නැද්ද කියලා. මට අනාගතයක් නැහැ, මට හිතන්නටත් බෑ. ඔබට යමක් සිතන්නට බැරි නම් කවදාවත් ඒ දේ ඔබගේ ජීවිතේ සිදු වෙන්නේ නැහැ. ඔබගේ සිත ඔබ වෙනස් කරගන්න නැත්නම් කවදාවත් ඔබට බලාපොරොත්තුවක් ඇති කරගන්නට බැරි නම් දෙවියන් වහන්සේ බලවන්තයි. දෙවියන් වහන්සේ සැබවින්ම ජීවමානයි. උන්වහන්සේ අද දවසේදී මගේ ජීවිත වෙනසක් කරනවායි කියලා සමහරකට එවැනි බලාපොරොත්තුවක්වත් නැහැ. අද දවසේදී මගේ ජීවිත වෙනසක් වෙයි. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අලුත් දෙයක් මගේ ජීවිතේ කරන බව. මම විශ්වාස කරනවා ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිට උන්වහන්සේ ජීවමානව මා තුල මා අතර උන්වහන්සේ ක්‍රියා කරන බව මම විශ්වාස කරනවා. දැන් මේ පදෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ උන්වහන්සේ අපට බලාපොරොත්තුවක්. උන්වහන්සේ කියන්නේ ඔබ ගැන යෝජනාවක් තිබෙනවා මට. ඔබගේ ඉදිරි අනාගතය ගැන ඔබට යහපතක් කරන්න. ඔබගේ ජීවිතය යහපතක් කරන්න. නමුත් ඒ යහපත ගැන ඔබට කිසිම විශ්වාසයක් නැත්තම්, ඒ යහපත ගැන ඔබට පැහැදීමක් නැත්තම්, ඔබ උනන්දු වෙන්නේ නැත්තම් මොකද්ද ස්වාමිනී ඔබ වහන්සේ කැමැත්ත? දැන් බොහෝ මිනිස්යන් දෙවියන් වහන්සේ කැමැත්ත සොයමින් යන්නේ එක් ස්ථානවලට යනවා අනාගත වාක්‍ය සොයාගෙන. දේව කැමැත්ත මොකද්ද? දේව කැමැත්ත මොකද්ද? දේව කැමැත්ත මොකද්ද? දේව කැමැත්ත මොකද්ද? ඉතින් ඔබට විවිධාකාර අනාගත වාක්‍ය ලැබෙනවා. විවිධාකාර ස්ථානවල ඔබට ලැබෙනවා නොයෙකුත් අනාගත වාක්‍ය. එක එක්කෙනා ඔබට කියන දේවල්, ඔබ අසන දේවල්, ඔබට හැඟෙන දේවල්, ඔබට පෙනෙන දේවල්, එයාට යම් දැනෙන දේවල් ඔබට කියා දීමින් සිටින්නේ. මොකක්ද අන්තිමට වෙන්නේ? අන්තිමට බලපුවම ඔබගේ මනස සම්පූර්ණ වියවුල්කමකට පත් වෙලා තිබෙන්නට යන්නේ. සම්පූර්ණ වියවුල්කම. ඒ කියන්නේ ඔබ කියන්නේ මෙන්න එක අනාගත වාක්‍යයක් මට මේ ආකාර ලැබුණා, තවත් අනාගත එක මිනිහෙක් කියයි මෙන්න ඔබට විශාල සේවයක් තිබෙනවායි කියලා. දැන් මේ මිනිස්සයා ඒ අනාගත වාක්‍ය ලැබුණ දවස් ඉඳන්ම ඒ මිනිස්සයා කියන්නේ මට විශාල සේවයක් තිබෙනවා. තවත් කෙනෙක් ඇවිල්ලා කියයි මෙන්න ඔබට තවත් දෙයක් තිබෙනවායි කියලා. මෙන්න තවත් කෙනෙක් කියලා තවත් දෙයක් කියයි ඔබට. දැන් ඔබගේ මනස දැන් අවුල් වෙලායි තිබෙන්නේ. දැන් ඔබ දන්නේ නැහැ දේව කැමැත්ත මොකක්ද කියලා. පළමු දේ ඔබ දැනගන්න ඕන දෙවියන් වහන්සේ කැමැත්ත උන්වහන්සේගේ ලියවිල්ලේ උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. දේව කැමැත්ත ඔබ දැනගන්න ඕන නම් උන්වහන්සේ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා මෙන්න මේකයි දේව කැමැත්ත. මේ වචනේ ඔබ රැඳවල් මෙනෙහි කරොත් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්කමක් තිබෙනවා දේව කැමැත්ත දැනගන්න කුමක්ද කියලා. මේ වචන නිකන් අතේ තියන් ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මේ වචනය දේව කැමැත්ත. බයිබලයේ අපිට කොහෙවත් සඳහන් කරන්නේ නැහැ දේව කැමැත්ත ඔබට අනාගත වාක්‍යයකින් දැනගන්න පුළුවන් කියලා. දෙවියන් වහන්සේ කැමැත්ත උන්වහන්සේගේ වචනයයි. ඉතින් මේ වචනේ ඔබ මෙනෙහි කරොත් අනාගත වාක්‍යයකින් දෙවියන් වහන්සේ සනාත කරයි උන්වහන්සේ ඔබට කතා කරපු දේ. උන්වහන්සේ කැමැත්ත අනාගත වාක්‍යයකින් ඔබට සනාත කරයි. නමුත් අපි දකිනවා අද බොහෝ ස්ථානවල නොයෙකුත්
විවිධාකාර ආත්ම ක්‍රියා කරන නිසා නොයෙකුත් අනාගත වාක්‍ය මිනිස්යන්ට දෙන කිතුණු භක්තිකයන් වියවුල්කමට පත් වී සිටින්නේ. පළවෙනි යෝහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියවමු. ප්‍රේමවන්තේනි බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් බොහෝ බොරු ප්‍රපේතවරු. ප්‍රපේතවරු මොකද්ද කරන්නේ? අනාගත වාක්‍ය කියයි, බොරු ඉගැන්වීම් ගෙන එයි. බොහෝ ප්‍රපේතවරු. නැවත කියවමු අපි. ප්‍රේමවන්තේනි බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරපල්ලා. පරීක්ෂා කර බලන්න. ඔබ පරීක්ෂා කර බලන්න කොහොමද පරීක්ෂා කරගන්නේ? මම මේක දෙවියන් වහන්සේගේ වචනේ මිම්මෙන් මම පරීක්ෂා කරන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනේ මා තුල තිබ්බනම් මට පුළුවන් පරීක්ෂා කරන්න මේ ආත්මය ශුද්ධාත්මයද මනුෂ්‍යකුගේ ආත්මයද නැත්නම් යක්ෂ ආත්මයක්ද කියලා. මට පුළුවන්කමක් තිබෙනවා පරීක්ෂා කර බලන්න. මට පැවසුවේ නැහැ හැම කෙනාටම ගිහලා ඔබ හිස නමා කියන්න මෙන්න මට අනාගත වාක්‍යයක් දෙන්න, මට අනාගත වාක්‍යයක් දෙන්න, මට අනාගත වාක්‍යයක් දෙන්න, මට අනාගත වාක්‍යයක් දෙන්න. දැන් බොහෝ මනුෂ්‍යයන් දුවමින් යන්නේ ස්ථානයෙන් ස්ථානයට ගිහින් දෙවියන් වහන්සේගේ වචනය ලබා ගන්න නැත්නම් දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍යයක් ලබා ගන්න. නොයෙකුත් වැරදි ආකාර වචන ඒ මනුෂ්‍යයන්ට පැමිණෙන අවස්ථාවේදී කොහොමද සිදු වෙන්නේ? මනස වියවුල් තත්ත්වයකට පත් වෙනවා. එක මනුෂ්‍යෙක් එකක් කියයි ඔබට දෙවියන් වහන්සේ ඔබ කැඳවා තිබෙන්නේ ව්‍යාපාරිකයෙක් වෙන්න, තවත් කෙනෙක් කියයි ඔබට සේවිකට කැඳවලා තියෙනවා, තවත් කෙනෙක් ඔබට කියයි ඔබට විශාල දෙයක් උන්වහන්සේ නියම කර තිබෙනවා. උන්වහන්සේ ඒක ඇසට නොදැකපු දේ, කනට නොඇසපු දේ උන්වහන්සේ ඔබට පෙන්눔 කර දෙයි කවදා හරි දවසක. දැන් ඔබ දැන් සම්පූර්ණ වියවුල් කමකටයි පත් වෙලා සිටින්නේ. ඔබට දැන් දන්නේ මොකද්ද දේව කැමැත්ත මොකද්ද කියලා. සම්පූර්ණ වියවුලක්. දෙවියන් වහන්සේ වියවුල් කමේ ආත්මයක් නෙවෙයි. උන්වහන්සේ පළවෙනි කොරින්ති 14:33 සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේ සමාදානයේ ආත්මයක් කියලා. ඉතින් දේව කැමැත්ත මිනිස්සෙක් තේරුම් ගත්තාම ඒ මිනිස්සයා දන්නවා සැබවින්ම ඒක සමාදානයයි. ඒක වියවුලක් නෙවෙයි. මිනිස්සෙක්ව සම්පූර්ණ වියවුල්කමකට පත් වෙලා නොවේ කෙනා සිටිනේ මිනිස්සෙකේ සැබවින්ම මම දන්නවා දේව කැමැත්ත කියන්නේ කොහොමද කියලා. මට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් මෙන්න මේකයි දේව කැමැත්ත. මෙන්න මේකයි දෙවියන් වහන්සේ නියම කර තිබෙන්නේ. මෙන්න මේකයි දෙවියන් වහන්සේට පැහැදිලි කර දී තිබෙන්නේ. මම විශ්වාස කරනවා. යෝෂුවට දෙවියන් වහන්සේ කතා කළා කිව්වේ ඔබට සැබවින්ම මෝසස් බලවත්සේ ක්‍රියා කරපු ආකාරයෙන්ම ඔබට ක්‍රියා කරන්න ඕන නම් එනම් මම මෝසස්ට අන කරපු දේ ඔබ ඒක රැඳවල් මෙනෙහි කරන්න. එවිට ඔබට පුළුවන්කමක් තිබෙනවා දේව කැමැත්ත කුමක්ද කියලා දැනගන්න. මිනිස්සෙකුගේ වචනයක් කෙරේ විශ්වාසය නොතබා ඔබට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය කෙරේ සම්පූර්ණ විශ්වාසය තබන්න. බොහෝ මනුෂ්‍යයන් පුරුදු වී තිබෙන්නේ මනුෂ්‍යයන්ගේ වචන වලට වැඩි කොට ඒ අයගේ විශ්වාසය තබා ජීවත් වෙන්න. නමුත් දෙවියන් වහන්සේ පො කැඳවා තිබෙන්නේ ඒ අනුව ජීවත් වෙන්න නොවේ. දෙවියන් වහන්සේ පො කැඳවා තිබෙන්නේ උන්වහන්සේ පවසන දේ විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබට පැවසූ දේ ඔබ ඒ මත ඔබගේ විශ්වාසය තබා ජීවත් වුණොත් කවදාවත් ඔබට වරදින්නේ නැහැ. ඉතින් යෝෂුවට කතා කරලා කිව්වේ යෝෂුවා මෝසස් අප අතර නැහැ දැන් ඔබ අතර නැහැ. නමුත් එක දෙයක් මම ඔබට කියා දෙන්නේ මෝසස් මම කියා දුන්න දේවල් ඔබ ඒ දේවල් රැඳවල් මෙනෙහි කරනවා නේ. ඒ දේවල් මත ඔබගේ විශ්වාසය තබනවා නම් ඒ වචන ඔබ විශ්වාස කරනවා නම් අනිවාර්යෙන්ම ඔබ සඵල වෙනවයි කියලා. ඔබ දියුණු වෙනවයි කියලා. ඔබට පුළුවන්කමක් තිබෙනවා සියල්ල උන්වහන්සේගේ දේවල් නැත්නම් උන්වහන්සේ පොරොන්දුන දේවල් ඔබේ ජීවිතේ ඉෂ්ට වෙන බව විශ්වාස කළ ඔබට පුළුවන් ඒ ආකාරව ගමන් කරන්න. අදහන්න. විශ්වාස කරන්න. කවදාවත් ඔබ සැලෙන්න එපා. ඔබගේ මනස අවුල් වෙන්නට ඉඩ දෙන්න එපා. තනින් තනට ගිහින් ඔබ අනාගත වාක්‍ය සොයමින් යන්න එපා. ඔබ කියන ස්වාමිනී මේ වචනය මට විශාල අනාගත වාක්‍යයක් වී තිබෙන්නේ. මේ වචනයෙන් පිට වෙන වචනයක් මම ඇසුවොත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒට හේතුව සෑම අනාගත වාක්‍යයක් මේ ලියවිල්ලට යටත් වෙන්නට ඕන. මේ ලියවිල්ලට යටත් වෙනව නැත්නම් ඒ අනාගත වාක්‍ය මම පිළිගන්නේ නැහැ කොහෙත්ම. ඒ වචනේ මම පිළිගන්නේ නැහැ කොහෙත්ම. ඉතින් බොහෝ කිතුණු වාක්‍යයන් කාලය ගන්න නැහැ දෙවියන් වහන්සේගේ වචනය සමග කාලය ගත කරන්න. දෙවියන් වහන්සේගේ වචනය කොහොමද සඳහන් කර තිබෙන්නේ කියලා අය දන්නේ නැහැ. නමුත් එයා එක දෙයක් දන්නේ මොකද්ද? එක එක්කෙනා ගාවට ගිහින්
ෂණිකව ඊටා ලෙහෙසියෙන් ක්‍රම සහ විදි සොයා ගන්න දේව කැමැත්ත සොයා ගන්න. දෙවියන් වහන්සේ කැමැත්ත කුමක්ද කියලා සොයා ගන්න. දෙවියන් වහන්සේ කැමැත්ත ඔබට සොයා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය කරන්නේ උන්වහන්සේගේ වචනය. ඒ වගේම අපි දකිනවා සමහරක් තවත් කිතුණු අය කීප දෙනෙක්ම ඉන්නවා නොහැදිලිකාරකමේ ජීවත් වෙන කිතුණු භක්තිකයන්. නොහැදිලිකාරකමේ යාත්නා කරමින් සිටින නොහැදිලිකාරකමෙන් යාත්නාවෙන් සිටින අය. නොහැදිලිකාරකමට අය ඇබ්බැහි වී සිටින්නේ. කොයිතරම් දුරට ඒගොල්ලෝ දෙවියන් වහන්සේ වචනේ ඇසුවත් එයාට ඇදහිල්ලෙන් එක්සත් වෙන්නට බැරි ප්‍රශ්නයක් තිබෙනවා. ඇදහිල්ලෙන් එක්සත් වෙන්නේ නැහැ. ඇදහිල්ලේ වචනය සමග නැත්නම් ඇදහිල්ලෙන් එයාගේ සිත එක්සත් කරගන්නේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේගේ වචනේ මෙසේ ලියා තිබෙනවා. මම ඒ වචනේ විශ්වාස කරනවා. මම ඒ වචනේ විශ්වාස කර මම මේ ගමන ගමන් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ මාව කැඳවා තිබෙන්නේ ඔබ වහන්සේගේ වචනේ විශ්වාස කරන. සමහර මිනිසයන් අසනවා දේ වචනේ නමුත් ඒ වචනය සමග එක්සත් වෙන්නේ නැහැ. හෙබ්රු පොතේ අපට සඳහන් කර තිබෙන්නේ 4 වෙනි පරිච්ඡේදයේ හෙබ්රු 4 වෙනි පරිච්ඡේදයේ සඳහන් වී තිබෙන්නේ දෙවනි පදේ. මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් සුභාරන්තයේ දේශනා කරන ලද්දේ. නමුත් ඇසුවන් සමග ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවිය. ඇසූ වචනය ප්‍රයෝජනවත් වුණේ නැහැ. ඔබ අසන වචන කවදාවත් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ නැත්නම් ඔබ සෝදිසි කර බලන්න ඔබ ඇදහිල්ලෙන් එක්සත් වී සිටිනවාද ඒ වචනය සමග. ඒ වචනේ ඔබ විශ්වාස කරනවද? ඔබ සම්පූර්ණයෙන් පවසනවද? ඔව් මම විශ්වාස කරනවා. මේ වචනේ මම විශ්වාස කරනවා. ඔව් ස්වාමීන් වහන්සේගේ ලියවිල සඳහන් කර තිබෙන්නේ මම දියුණු වෙන්නට ඕන. මම සඵල වෙන්නට ඕන. මගේ ජීවිතය වෙනස් වෙන්නට ඕන. මම ලෝකයේ ආලෝකයක් වෙන්නට ඕන. පොළොවේ ලුණු වෙන්නට ඕන මම රසවත් මිනිසෙක් වෙන්න ඕන. මිනිසයන් අතර සමාජයට බරක් වෙන්නේ නැහැ අපි. සමාජයට ඇත්තටම අපි උපකාරයක් වෙන්නට ඕන. සමාජයට අපි ඇත්තටම ආශිර්වාදයක් වෙන්නට ඕන. කිතුණු භක්තික හැට දේව දරුවන් හැටියට අපි සමාජයට ආශිර්වාදයක් වෙන්නට ඕන. සමාජයට බරක් නොවේ. බොහෝ මිනිසයන්ට කැමති තවත් කෙනෙකුට බරක් වෙන්නේ නැහැ. බරක් වෙන්නේට හේතුව අපි සැහැල්ලුභාවයේ ජීවත් වෙන්නේ නැති නිසා අපි උන්වහන්සේගේ වචනය තුල අපි ගමන් කරන්නේ නැති කම නිසා තමයි අපි දකින්නේ ඒ ලෝකයට අපි ඇත්තටම ආශිර්වාදයක් වෙලා නැත්තේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැට ප්‍රකාශ වෙලා නැත්තේ. දෙවියන් වහන්සේගේ දූ දරුවන් හැටියට අපි ක්‍රියා කරන්නේ නැත්තේ. අපි අවදීව මෙතන සඳහන් වී තිබෙන්නේ ඔබ අසන වචනය කුමක්ද ඔබ අසන්නේ? පළමු දේ දැනගන්න ඕන ඔබ අසන්නට ඕන සුබ ආරංචිය. මෙතන සඳහන් කර තිබෙන්නේ ඔවුන්ටත් අපටත් කතා කළේ සුබ ආරංචිය. කාටද කියන්නේ උතන? ඊශ්‍රායල් සෙනගට, දෙවියන් වහන්සේ තෝරාගත්ත සෙනගට උන්වහන්සේ ඒ අයටත් කතා කරේ සුබ ආරංචියයි. අසුබ ආරංචියක් නොවේ, විනාශකාරී ආරංචියක් නොවේ. මනුෂ්‍යයන් විනාශයට පත් වෙන ආරංචි නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ කතා කරේ සුබ ආරංචියයි. ඉතින් සුබ ආරංචි වචන අසන් නැතුව ඔබ අසුබ ආරංචි වචන අසපුවාම බොහෝ මනුෂ්‍යයන් පුරුදු වී තිබෙන්නේ අසුබ ආරංචි අසන්නේ. ඒ නිසා තමයි එයාගේ මුඛයෙන් ප්‍රකාශ කරන නිතරම අසුබ ආරංචි. පුවත්පත්වල ලියා තිබෙන දේවල්, රූපවාහිනී කියන දේවල් හැම දෙයක්ම විශ්වාස කරනවා. නමුත් සුබ ආරංචි නොවේ. ඔබ අසන දේ වැඩි කොට විශ්වාස කරනවා ඔබ. වැඩි කොට ඔබ අසන්නේ කුමක්ද? සුභාරංචිද අසුභාරංචියද? ඔබ පුරුද්දක් කරගත්තා නම් සුභාරංචිය අසන්න. නිතර නිතර සුභ ආරංචිය අසන්න. මේ රට විනාශයට යනවා කියලා නැහැ. දෙවියන් වහන්සේ ඉන්නකම් මේ රට විනාශයට යන්නේ නැහැ. අපිට විශ්වාස කරන්න බෑ. ඒට හේතුව ඔබ බොහෝ පුවත්පත් කියවන නිසා ඔබගේ මනසේ තිබෙන විශාල අවුල්. නැත්තම් ඔබට සුභාරංචිය එන විට සුභාරංචිය සමග ඔබට එක්සත් වෙන්නට බෑ. නමුත් අසුභාරංචිය සමග ඔබ එක්සත් වෙන නිසා තමයි දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙලා නැත්තේ. දෙවියන් වහන්සේගේ වචනේ ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ නැත්තේ ඔබ අසුභාරංචිය සමග ඔබ දැන් එක්සත් වී නිතරම ඔබ අසන්නේ බොහෝ මනුෂ්‍යයන්ට කැමති රස කැවිලි. රස කැවිලි බලපුවාම අපට පැහැදිලිව පෙනෙන්නේ ඒවා අසුභාරංචි. නමුත් දෙවියන් වහන්සේගේ වචනය මස, දෙවියන් වහන්සේගේ අමිශ්‍ර වූ කිරි, දෙවියන් වහන්සේගේ පෝෂණය තමයි සුභාරංචිය. ඉතින් සුභාරංචිය සමග අපට පුළුවන් එක්සත් වෙන්න. නමුත් අපි බොහෝ වෙලාවට අපි අසුභාරංචිය සමග අපි එක්සත් වී සිටින නිසා
අපේ මනස අපි යොමු කර තිබෙන නිසා එවැනි දේවල් සමග අපගේ මනස දැන් අවුල් වී තිබෙන සුභාරංචි අසපුවාම අපට ඒක දරා ගන්නට බෑ. නැත්නම් අපට ඒක විශ්වාස කරන්න බෑ. නැතිනම් අපි ඒක ප්‍රතික්ෂේප කරන ඉතා ලෙහෙසියෙන්. ඒට හේතුව අපගේ සිත අපි යොමු කර තිබෙන්නේ අසුභාරංචි වලට. වෛද්‍ය වාර්තාවක් ඔබට ලැබුණාම ඔබ කියන්නේ ඔබගේ මුළු විශ්වාසය රෑ දවල් මෙනෙහි කරන්නේ ඒ වෛද්‍ය වාර්තාව. ඔබ කියන්නේ මගේ ජීවිතේ මෙන්න වෛද්‍ය වාර්තාව මෙන්න මේ විදිහට යන්නට මගේ ජීවිතේ විස්තර සහිතව නිතරම ඔබ ඒ බෙදා ගන්නවා සෑම කෙනෙකුත් සමග. විස්තර සහිතව ඔබ දන්නවා මොකද්ද ඔබේ ජීවිතේ වෙන්නට යන්නේ කියලා. සමහරක් ඒවා වචන වල අර්ථවත් දන්නේ නැහැ. ඒත් ඔබ ප්‍රකාශ කරනවා මට මේ රෝගය තිබෙනවා, මට මේ රෝගය තිබෙනවා, මට මේ ආකාර තිබෙනවා, මේ ආකාර තිබෙනවා, මේ ආකාර තිබෙනවා මෙන්න කියලා ඔබ නිතර පවසමින් සිටින්නේ. ඉතින් ඔබට තිබෙන වාර්තාව වැඩි කොට ඔබ ඒ වාර්තාව විශ්වාස කරන ඒ වාර්තාව සමග ඔබ එක්සත් වෙලා සිටින්නේ. ඉතින් ඔබේ ජීවිතේ කොහොමද සිද්ධ වෙන්නේ යන්නේ? ඔබ එක්සත් වෙන දේ සමගයි ඔබගේ ජීවිතේට ඔබට ලැබෙන්නට යන්නේ. ඔබ යම් දෙයක් සමග එක්සත් වුණොත් ඒ දේ තමයි ඔබට ලැබෙන්නට යන්නේ. ඉතින් මෙතන සඳහන් කර තිබෙන්නේ ඔවුන්ටත් අපටත් මේ සුභාරංචිය දේශනා කරා. නමුත් ප්‍රයෝජනවත් උනේ නැහැ ඒ අයට. ඒට හේතුව සුභාරංචිය සමග එක්සත් නැති එක. ඊට වඩා හොඳ නැද්ද ඔබ පැවසුවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මලවුන්ගේ නැගිට අද දවසේදී උන්වහන්සේ මා තුලයි සිටින්නේ, මා සමගයි සිටින්නේ. උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන ප්‍රකාරයට මගේ ශාපය උන්වහන්සේ උසලා ගත්තා. උන්වහන්සේගේ තුවාල වලින් මම සම්පූර්ණයෙන්ම සුවය ලබා ගත්ත කෙනෙක්. මම ඒ වචනය සමග එක්සත් වෙනවා. දැන් ඒ වචනය සමග එක්සත් වෙන්නට මට බැරි. ඒ වචන මම වැඩි අසන්න නැති නිසා. ඒ වචනේ අසන්න නැත්තේ මෙන්න මේකයි හේතුව. මමම දේශකෙක් වෙලා සිටින්නේ මටම. නිතර මම පවසන දේවල් මගේ කන් වලට යනවා, මගේ කන් දෙකට ඇතුල් වෙනවා, ඒ වගේම මගේ ශරීරයේ තුලින් මගේ හදවතට ඇතුල් වෙනවා, ඒ වගේම මම අසන දේවල් මගේ හදවතට ගිහින් ඒ වගේ මගේ ශරීරය තුලට ගලා යනවා. ඔව් මට මේ රෝගය තිබෙනවා, 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 මේ රෝගය තිබෙනවා. ඔබ නිතර නිතර පවසන දේ තමයි ඔබ ඒ දේ සමග එක්සත් වෙන්නේ. ඒ දේ සමග එක්සත් වුණාම ඒ දේ තමයි ඔබගේ ජීවිතේ සිදු වෙන්නට යන්නේ. නමුත් ඔබ ඇදහිල්ලෙන් ඒ ප්‍රකාශනය වෙනස් කරොත්, ඔබගේ අදහස් වෙනස් කරොත්, පැවසවන ස්වාමීනි මම එක්සත් වෙන ඔබ වහන්සේගේ සුභාරංචි වචනයත් සමග. බොහෝ මනුෂ්‍යයන් කියන්නේ ඔව් මේ බ්‍රදර් මනු දේශනා කරන එක නම් හොඳයි, මේ ඇදහිල්ලේ වචනය ගැන නම් හොඳයි. නමුත් මොකද්ද නමුත්? අපි එක්සත් වෙන්නේ මොන වාගේ වචනත් සමගද? අපි එක්සත් වෙන්නේ සුභාරංචි වචනයත් සමග සහ අසුභාරංචි වචනත් අපට අවශ්‍යයි. අපි මිශ්‍ර කරමින් අපි එක්සත් වෙනවා. වචන දෙකටම ජීවනය සහ මරණය අපි කලවම් කරපුවාම අපට පුළුවන් ඒ දේ සමග එක්සත් වෙන්න. ඉතින් මොන පැත්තකට හැරුණත් හරි අපි හිතුව දේ අපේ ජීවිතේට සිද්ධ වුණා. සෝුණත් අපි කියයි මම විශ්වාස කරා මං සුව වෙනවයි කියලා. මිනිස්සෙක් මැරුණා නම් ඉතින් මං ඉතින් කියන්නේ ඕ මේ මිනිස්සයා මැරුණේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් මට පුළුවන් කොහොම හරි මං බේරෙන්නේ කොහොම හරි මම දෙපැත්තම විශ්වාස කරොත් මොකක් වුණත් කොයි පැත්තට හැරුණත් හරි මට පුළුවන් කියන්න මම බේරිලා ඉන්නේ කියලා. ඇදහිල්ලේ මනුෂ්‍යයන් කවදාවත් ඒ විදිහට පවසන්නේ නැහැ. ඇදහිල්ලේ මනුෂ්‍ය නිතරම පවසන්නේ තමාගේ සිතින් තමා විශ්වාස කරන දේ. මනුෂ්‍යයන් පුරුදු වී තිබෙන්නේ වාර්තා දෙකක්. ඒ වාර්තා දෙකේ ජීවත් වෙන්න. ආරම්භයේ සිට අපි දකින්නේ මනුෂ්‍යයන් නිතරම යක්ෂ ආත්ම පොළඹවන්නේ වාර්තා දෙකක් යටතේ ජීවත් වෙන්නේ කියලා. යහපත සහ අයහපතේ ගසෙන් කන්න. යහපතක් වුණත් හොඳයි, අයහපතක් වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. යහපතක් වුණත් හොඳයි, අයහපතක් වුණත් හොඳයි. ඒ අපි දකින්නේ පැහැදිලිව සර්පයා ඇවිත් ඒවාට පැවසුවේ ඔබට කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. මේ යහපත සහ අයහපත ගහෙන් ඔබ කෑවොත් කිසිම දෙයක් ඔබට සිදු වෙන්නේ නැහැ. කොහෙත්ම කිසිම දෙයක් ඔබට සිදු වෙන්නේ නැහැ. බය වෙන්න එපා ඔබ. මරණයටපත් වෙන්නේ නැහැ. ඔබ දෙක මිශ්‍ර කරලා ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ. යහපත සහ අයහපත ගහෙන් ඔබ කෑවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. තියය ඒ බොරුව විශ්වාස කරන නිසා අදත් අපි දකින්නේ බොරු ඉගැන්වීම් වල තමයි මනුෂ්‍යයන් අද ජීවත් වෙන්නේ. ස්ථීර ඇදහිල්ලේ ජීවන වචන වලට වඩා
මනුෂ්‍යයන්ට කැමති ඒ මරණය ගහෙන් කන්න. යහපත සහ අයහපතේ දැනගැන්මේ ගහෙන් අපි කෑවොත් අපට පුළුවන්කමක් තිබෙන කොහොම හරි මේ ගමන ගෙන යන්න. නමුත් මේ ගමන ගෙන යන්නේ අපි ඊටාම අසාර්ථක ලෙස. අපට ඒක හොඳ උදාහරණයක් අට ගන්න පුළුවන් සැබවින්ම උත්පත්ති පොතේ සිදු වුණ කාරණාව අපි කිතුණු භක්තිකයන්ගේ ජීවිතවලද බලපුවාම අපට පැහැදිලිව දකින්නට පුළුවන් සර්පයා කොහොමද මනුෂ්‍යයන් අතර ක්‍රියා කරන්නේ නැත්නම් ඒ යක්ෂයා කොහොමද මනුෂ්‍යයන් අතර ක්‍රියා කරමින් ඒ අයව නොමග ගෙන යන්නේ. ඔය දෙකම විශ්වාස කරන්න. යහපත සහ අයහපතේ ගහෙන් ඔබ කන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ දේව දරුවෙක් වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ දෙක බැලන්ස් කරගන්නට ඕනේ. කියන්නේ බොහෝ මනුෂ්‍යයන් මං ගැන කියන්නේ මම බැලන්ස් ටීචින් නැහැයි කියලා. ඒගොල්ලෝ කියන්නේ මම එක පැත්තකටයි මම බර වෙලා සිටින්නේ. ඔව් ඔබ කියන්නේ මම එක පැත්තකටයි බර වෙලා සිටින්නේ කියන්නේ. පැහැදිලිව මම එක පැත්තකටයි බර වෙලා සිටින්නේ. මම දෙවියන් වහන්සේගේ පැත්තටයි බර වෙලා සිටින්නේ. යේසුස් වහන්සේගේ පැත්තටයි මම බර වෙලා සිටින්නේ. මම ආලෝකයේ සිටින්නේ. මම සමාදානයෙන් සිටින්නේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ සමබර තත්ත්වයක් නැහැ. කියන්නේ අපි දෙපැත්තක් අපිට තිබෙන්නට ඕන. කලවම් කිරීමක් අපිට තිබෙන්නට ඕන. අපිට එක පැත්තක් බලන්න බෑ. ඔව් මම විශ්වාස කරනවා උන්වහන්සේ නව ගිවිසුමක් අප සමග ඇති කර තිබෙනවායි කියලා. නව ගිවිසුමයි පරණ ගිවිසුම මම දෙක කලවම් කරමින් මම විශ්වාස කරන්නේ මට කැමති නව ගිවිසුම මට වඩා හොඳයි කියලා බයිබලයේ සඳහන් කර තිබෙන්නේ. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ අලුත් ගිවිසුමක් ඇති කරන අප සමග. පරණ ගිවිසුමත් සමග උන්වහන්සේ මිශ්‍ර කළේ නැහැ අලුත් ගිවිසුම. පරණ ගිවිසුම බයිබලයේ සඳහන් කර තිබෙන්නේ අපට පැහැදිලිව තේරුම් ගන්නට ඕන. අපි හරවමු හේබ්‍රු පොතට. ඔබ වඩා හොඳ දේ තෝරා ගන්නට ඕන ඔබගේ ජීවිතේ. නිතරම වඩා හොඳ දේ තෝරා ගන්න ඔබ. 6 වෙනි පදේ අපි කියවමු. 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපි කියවමු. නමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටවන ලද්දා වූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නාseම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබුසේක. වඩා උතුම් වඩා හොඳ. ඔබට කැමති මොකද්ද? වඩා හොඳ සේවයක්ද? වඩා උතුම් පොරොන්දු මත පිහිටවා තිබෙන ඒ පොරොන්දු ඔබට කැමතිද භුක්ති විඳින්න? නැත්නම් ඔබට කැමතිද පරණ ගිවිසුම යටතේ ජීවත් වෙන්න? ඊළඟ පදේ කියවමු 7 වෙනි පදේ. මක්නිසාද පළවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම් දෙවැනි එකට ඉඩ සොයන්නේ නැත. ඔව් දෙවෙනි එකක් ඕමනාවක් තිබුණ නැහැ. පළවෙනි එක හරියට ඉෂ්ට වෙනවා නම්. පළවෙනි එක අසම්පූර්ණයි. නමුත් දෙවැනි ගිවිසුම අන්තිම ගිවිසුම සම්පූර්ණ ගිවිසුමක්. මනුෂ්‍යයාට හරියන ගිවිසුමක්. පරණ ගිවිසුමේ අපි දකින්නේ බැටළුවන්ගේ ගොන්නුන්ගේ ලේ වලින් උන්වහන්සේ ඇති කරපු ගිවිසුම. නමුත් අලුත් ගිවිසුම දකින්නේ වඩා හොඳය. වඩා හොඳය. ඉතින් මම දකින්නේ වඩා හොඳ ගිවිසුමක් යටතේ මම සිටින්නේ. ඉතින් මම තේරුම් ගන්නේ මොකද්ද? වඩා හොඳ ගිවිසුම මගේ ජීවිතේට මම අදාළ කරගත්තා නම් මට පැහැදිලිව තේරෙනවා ඒකේ තිබෙන ප්‍රයෝජන කුමක්ද කියලා. වඩා හොඳ ගිවිසුමක් යටතේ මම දකින්නේ මගේ ශාරීරිය උන්වහන්සේගේ ශුද්ධ මාලිගාවයි කියලා. පරණ ගිවිසුමේ මට යන්න තිබුණා ඒ දේව මාලිගාවට අවුරුද්දක් පාසා අවුරුද්දක් ගිහින් මගේ පාපේ වසා දාන්නට මට තිබුණා. නමුත් නව ගිවිසුමේ උන්වහන්සේ මගේ පාපිෂ්ඨ ස්වභාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් උන්වහන්සේ මේ ශරීරය උන්වහන්සේගේ දේව මාලිගාවක් කර තිබෙනවා. ඉතින් මා දකින්නේ මේ ගිවිසුම වඩා හොඳය මට. බොහෝ මනුෂ්‍යයන් කියන බලය ලබා ගන්නට යන්නේ අපි සභාවට යන්නේ බලය ලබා ගන්නයි කියලා. ඉරිදින ඒගොල්ලෝ සභාවට යන්නේ බලය ලබා ගන්න. ඉතින් ගියාම ස්වාමිනී මට බලය දෙන්න, මට බලය දෙන්න, මට බලය දෙන්න පරණ ගිවිසුමේ මනුෂ්‍යයන් වාගේ යාමත් යාත්නා කරන්නේ. ස්වාමිනී ඉහළෙන් බැස එන්න, ස්වාමිනී මාව ස්පර්ශ කරන්න, ස්වාමිනී අනේ ස්වාමීන් වහන්සේ යමක් කරන්න, ස්වාමීන් වහන්සේ තාමත් පරණ ගිවිසුම යටතේ ආයේ ජීව. අනේ ස්වාමීන් මම දූවිල්ලක්, මම පණුවෙක් හා සමානයි, ස්වාමීන් මම නොවටිනා කෙනෙක්, මම තවමත් පරණ ගිවිසුම යටතේ මම ජීවත් වෙන්නේ. මනුෂ්‍යයන් තවමත් දෙවියන් වහන්සේගේ බලය ඉල්ලනවා. නමුත් මම අලුත් ගිවිසුම එන විට උන්වහන්සේගේ බලය පවණක් නොවේ උන්වහන්සේම මා තුළ වාසය කරන්නේ. උන්වහන්සේ නම් උන්වහන්සේගේ බලය සමගයි උන්වහන්සේ මා තුළට පැමිණ සිටින්නේ, මා තුළ වාසය කරන්නේ. ඉතින් මට තවත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මට තිබෙන්නේ විශ්වාස කරන ස්වාමිනී සැබවින්ම ඔබ වහන්සේ මා තුළින් ක්‍රියා කරමනව. ඔබ වහන්සේ මා තුළින් ක්‍රියා කළ මැනව. තවත් මම බයෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. මම දැන් ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ බලයෙන්. වඩා හොඳ ගිවිසුමක් නොවේද? මම විශ්වාස කරන වඩා හොඳ ගිවිසුම නැහැ. අපි දෙක මිශ්‍ර, මේ වචනේ සඳහන් කර තිබෙන්නේ දෙක මිශ්‍ර කරන්න එපයි කියලා. වඩා හොඳ ගිවිසුම පිළිගන්න.
අපි යේසුස් වහන්සේගේ ලේ ගැන කතා කරනවා. නමුත් විශ්වාස කරන්නේ නැහැ යේසුස් වහන්සේගේ ලේන් අපගේ ජීවිතයට කුමක්ද සිදු වී තිබෙන්නේ කියලා. යේසුස් වහන්සේගේ ලේන් උන්වහන්සේ අප සමග උන්වහන්සේ අලුත් ගිවිසුමක් ඇති කළා. අපට උන්වහන්සේ අලුත් ගිවිසුමකට උන්වහන්සේ අපව ගෙනාවේ තිබෙන්නේ. ඉතින් වඩා හොඳ දේ මම පිළිගන්නට කැමතියි. ඉතින් මනුෂ්‍යයන් කිව්වනම් මේ සහෝදරයා විශ්වාස කරන්නේ නැහැ. මනුෂ්‍යයා සමබර තත්ත්වෙන් නොවේ සිටින්නේ. එක පැත්තකටයි මනුෂ්‍යයා බර වෙලා සිටින්නේ. ඔබ ගිහිල්ලා කියන්න සැබවින්ම මේ මනුෂ්‍යයා බර වී සිටින්නේ අලුත් ගිවිසුමටයි. අලුත් ගිවිසුමේ ප්‍රකාරයටයි මනුෂ්‍යයා ජීවත් වෙන්නේ. අලුත් ගිවිසුම විශ්වාස කරන ශුද්ධාත්ම බලයෙන් මේ මනුෂ්‍යයා පිරී සිටින මනුෂ්‍යෙක්. විටින් විට යාත්නා කරන්නේ නැහැ. ස්වාමිනී එන්න, ස්වාමීන් වහන්සේ වඩින්න, ස්වාමීන් වහන්සේ එන්න, ස්වාමීන් වහන්සේ අනේ කරුණාකර පැමිණෙන්න ස්වාමිනී. ඔබ යක්ෂයන් දුරු කරන යන විට ඔබ කියනවා ස්වාමිනී මට එන්න, ස්වාමීන් වහන්සේට බලය ලබා දෙන්න, ස්වාමීන් මේ යක්ෂයා දුරු කරන්න. ස්වාමීන් වහන්සේ කියයි ඒක පොඩි අඩුපාඩුවක් තිබෙනවා ඔබේ ජීවිතේ. ඒ වගේම යක්ෂයා දන්නවා ඔබට අලුත් ගිවිසුම ගැන ඔබට පැහැදීමක් නැහැ. ඒ නිසා තමයි යක්ෂයා ඔබගෙන් දුරු වී යන්නේ නැත්තේ. අපි හරවමු යේසුස් වහන්සේ පැවසු වචනේ අපි කියවමු ලූක් 10 වෙනි පරිච්ඡේදයට හරවා ලූක් 10 වෙනි පරිච්ඡේදයට අපි හරවා 19 වෙනි පදේ අපි කියවමු. බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩ පවත්වන්නටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. කොයි දෙයකින්වත් ඔබට අන්තරායක් කිසිම විදිහකින් ඔබට අඩුවක් විනාශයක් තුවාලයක් ඇති වෙන්නේ නැහැ. කොයි දෙයකින්වත්. ඉතින් මෙතන සඳහන් වී තිබෙන ප්‍රකාරය අපි දකින්නේ සර්පයන් සහ ගෝනුස්සන් පා ගන්නට උන්වහන්සේ බලය දී තිබුණා උන්වහන්සේගේ ගෝලයන්ට මේ පරණ ගිවිසුමේ ප්‍රකාරයට. ගෝලයන් උන්වහන්සේට දුවගෙන ඇවිත් කිව්වා ස්වාමීනි අනේ මේක ඊටාම ආශිර්වාදලත් කාරණාවක්. ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයෙන් අපි ගිහිල්ලා කතා කරපුවාම මිනිස්යන් ඒ යක්ෂ ආත්ම දුරු වී ගියයි කියලා. ඊට පස්සේ යේසුස් වහන්සේ 20 වෙනි පදේ කුමක්ද පවසන්නේ? එසේ වුවත් ආත්මයන් නුඹලාට යටත් වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීති වේලායි කීසේක. ඔබලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන බව ප්‍රීතිවන්න. මොකද්ද උන්වහන්සේ කියන්නේ? නව ගිවිසුමේ ජීවන පොතේ ඔබේ නාමයේ ලියා තිබෙන ගැන. ඒ ගැන ප්‍රීති වෙන්න. ඔබගේ නාමය ස්වර්ගයේ ලියා තිබෙන ජීවන පොතේ ලියා තිබෙන ගැන ඒ දේ ගැන ප්‍රීති වෙන්න ඔබ. ඒ දේවල් ගැන ප්‍රීති වෙන්න ඔබ. ඇයි උන්වහන්සේ කියන්නේ තවත් ඔබට විශේෂ බලයක් නිතර යාත්නාක ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔබේ නාමය ස්වර්ගයේ ලියා තිබෙන නිසා අනිවාර්යයෙන්ම ඔබ ඉන්න ඕනම ස්ථානයක ඔබට පුළුවන්කමක් තිබෙනවා යක්ෂ ආත්ම වලට විරුද්ධව සිටින්න. ඔබට විශේෂ බලයක් අවශ්‍ය නැහැ. අනේ ස්වාමිනී මට බලයක්. බොහෝ මනුෂ්‍ය මේ බලය සම්බන්ධව යාත්නා කරන බලය ලබන්නට නෙවෙයි හැඟීමක් ලබා ගන්න. ස්වාමිනී මට දැනෙන්නට ඕන ඔබ වහන්සේගේ බලය. මට දැනෙන්නට ඕන ඔබ වහන්සේගේ බලය. මට දැනෙන්නට ඕන ඔබ වහන්සේ මා තුළ සිටිනවයි කියලා, මා සමග සිටිනවයි කියලා. හැඟීමක්. ඔබට හැඟීම අවශ්‍ය නැහැ. ඔබට හැඟීම අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබට ඉතා ලෙහෙසියෙන් ලබා ගන්නට පුළුවන්. නමුත් ඔබ විශ්වාස කරොත් ඔබ දේව දරුවෙක් කියලා. ඔබ විශ්වාස කරොත් තවත් ඔබ පරණ ගිවිසුමේ කෙනෙක් නොවේ. ඔබ නව ගිවිසුමේ දේව දරුවෙක්. ඔබ නව මැවිල්ලා පරණ ගිවිසුමේ එක මිනිහෙක්වත් ගැලීම ලැබලා සිටියේ නැහැ. නමුත් අලුත් ගිවිසුම අපි දකින්නේ සෑම කෙනෙක්ම. යේසුස් වහන්සේ තාම වැදගත් කාරණාවක් උන්වහන්සේ මතියු 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ උන්වහන්සේ පැවසුවා. මතියු 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ බොහෝ මිනිසයන් අසුබ ආරංචි වලට ඇහුම්කන් දීලා එයාගේ මනස එතරම් දුරට ඒ අය එක්සත් වී තිබෙන්නේ අසුබ ආරංචියට. ඒ තරම් දුරට එයාගේ මනස අවුල් කරගෙන එයා සිටින්නේ. ඒ තරම් දුරට සත්‍ය වචන අසපුවාමත් එයාට අසන්නට බෑ. සත්‍ය වචන අසපුවාම එයාට ඒක පිළිගන්න බෑ. මතු 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ උන්වහන්සේ කුමාරට පවසා තිබෙන්නේ නව ගිවිසුමේ දේව දරුවෙක් ගැන. සබවක් නුඹලාට කියමේ ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරින් යොහාන් බෞතිස්තට වඩා උතුම් කෙනෙක් නොනැගිටුණේය. යොහාන් බෞතිස්තට වඩා උතුම් කෙනෙක් නැගිට සිටියේ නැහැ. යොහාන් බෞතිස්තට වඩා උතුම් කෙනෙක් නැගිට සිටියේ නැහැ. නමුත් දිගටම කියවමු.
නමුත් ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය. ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තෙක්, ඒ කියන්නේ නව ගිවිසුමට අදාළ කෙනෙක්, ඒ කෙනාට වඩා උතුම්. ඒ කෙනාට වඩා උතුම්, ඒ කෙනාට වඩා ශක්තිමත්. වඩා කියලා කියන්නේ මොකක්ද වචනේ තේරුම? සැබවින්ම පරණ ගිවිසුමට වඩා අලුත් ගිවිසුම හොඳය. පරණ ගිවිසුම දේශකයන් දේශනා කරපුවාම මනුෂ්‍යයන්ව බන්ධනයට පත් කරන්න පුළුවන්. ඉතා පහසුවෙන්ම මනුෂ්‍යයන්ව දෝෂාරෝපණයට පත් කරන්න පුළුවන්. මනුෂ්‍යයන් නිතරම වර්ධනයට පත් කිරීමේ නැත්නම් අපි දකින්නේ මනුෂ්‍යයන්ව බන්ධනයට පත් කරමින් ඒ අයව තබාගෙන සිටින්නට පුළුවන්. ඉතා පහසුවෙන්. නමුත් අලුත් ගිවිසුම දේශනා කරපුවාම උන්වහන්සේගේ නව ජීවනය ගැන කතා කරපුවාම උන්වහන්සේගේ ඇදහිල්ල ගැන කතා කරපුවාම උන්වහන්සේ තුල තිබෙන ඇදහිල්ල ගැන කතා කරපුවාම ඒක සම්පූර්ණයෙන්ම සහ මුලින්ම වෙනස් වෙනවා. ඒ මිනිසයා විටින් විට ස්වාමින් වහන්සේගෙන් ලැබෙන ඉලිදරව් තුලින් පෝෂණය අලුත් ගිවිසුමේ සභාවට ලබා දෙන්නට ඕන. පරණ ගිවිසුම නම් දේශනා කරන්න පුළුවන් හරි පහසුවෙන්. අපි හරවමු 2 කොරින්ති පොතට 3 වෙනි පරිච්ඡේදයට අපි හරවා යම් පදයක් කියවමු. 9 වෙනි පදේ කියවමු. මක්නිසාද වරදට පත් කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝ සෙයින් වැඩිව තිබේ. වරදට පත් කිරීමේ සේවය. අපි දකින්නේ මොකද? පරණ ගිවිසුමේ සේවය වරදට පත් කිරීමේ සේවයට බයිබලයේම සඳහන් කර තිබෙනවා. ඊටා පැහැදිලි. ඉතින් අපි පරණ ගිවිසුම දේශනා කරොත්, පරණ ගිවිසුම ගැන අපි වර්ණනා කරොත්, පරණ ගිවිසුම ගැන මනුෂ්‍යයන්ට පහදලා දෙන්න පටන් ගත්තා මොකද වෙන්නේ? වර්ධටපත් කිරීමකටයි අයපත් වෙන්නේ. බොහෝ අපි දකින්නේ බොහෝ සේවකයන් වර්ධටපත් කිරීමේ සේවය යටතේ සිටින්නේ. විටින් විට උගන්වන්නේ මනුෂ්‍යයන්ට උගන්වන්නේ වර්ධටපත් වීම. හරි පහසුයි. ඔබගේ පාපය හංගවා දෙන්න. නමුත් ඔබේ ධර්මිෂ්ඨයෙක් කියලා පවසන්න ඒක අමාරු දෙයක්. ඇයි? ඒක අමාරු නෙවෙයි ඇත්තටම. ඒ අමාරු වී තිබෙන්නේ ඒ අය වර්ධනපත් කිරීමේ සේවයට ඒ තරම් දුරට ඒගොල්ලෝ පුරුදු වී ඇබ්බැහි වී සිටින නිසා නව ගිවිසුමේ ධර්මිෂ්ඨකමේ සේවය ගැන කතා කරන්නට ඒ අයට යම් ප්‍රශ්නයක් වී තිබෙන්නේ. ඒ අය උගන්වලා තිබෙන දේවල් දැන් ආපසු වෙනස් කරන්න බැරි තත්ත්වයටයි පත් වෙලා තිබෙන්නේ. දේවදාසයෙක් අවංකයි නම් ඒ මිනිස්සයා දේශනා කුරු නැගිටලා කියන්නට ඕන මම මේ තරම් කාලයක් මම වැරදි දේශනා කරමින් සිටියේ, බොරු ඉගැන්වීම් දේශනා කරමින් සිටියේ, පරණ ගිවිසුම දේශනා කරමින් සිටියේ, වර්ධටපත් කිරීමයි මම දේශනා කරමින් සිටියේ, ඔබේ ජීවිතේ දෝෂාරෝපණයයි මම දේශනා කරමින් සිටියේ. මට සමාව වෙන්න. ස්වාමින් වහන්සේගේ මම සමාව ඉල්ලුවා. මම දේශනා කරපු ඔබලාගෙන් මම සමාව ඉල්ලනවා. දැන් ඒක කරන්න බෑ. ඇයි? අහංකාරකම. ඒ මිනිස්සයා බුරුකාරයෙක් කියලා මනුෂ්‍යයන් ඒ මනුෂ්‍යයා පිළිගනි. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකවම ඒ ප්‍රකාශනය කළොත් ඒ මනුෂ්‍යයට පුළුවන් බලවත් අලුත් ගිවිසුමේ දේශකයෙක් හැටියට නැගිට සත්‍ය ප්‍රකාශ කළා බොහෝ ආත්ම ගලවන්නට පුළුවන්. බොහෝ මනුෂ්‍යගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නට පුළුවන්. ආලේපලත් මනුෂ්‍යෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. නමුත් එයා පිළිගන්න කැමති නැහැ. ඒක පිළිගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ අයට. සංවිධාන වලින් ප්‍රශ්න වෙනවා. සංවිධානයෙන් එයා ප්‍රශ්න කරයි. ඔත්තුකාරයන් ඉන්නවා දේශනා අසන අය ගිහිල්ලා ඒ අයට ගිහිල්ලා රිපෝට් එක දෙන්නට ඕන නැත්නම් හෙඩ් ඔෆිස් එකට රිපෝට් දෙන්නට ඕන මේ ලෝකේ ප්‍රකාරයට. ඉතින් මනුෂ්‍ය දේශකයාට සමහරක් විට ඒ කෙනාගේ තනතුර නැතුව යන්නට පුළුවන්. ඒ බයට ඒගොල්ලෝ පරණ විදිහට දේශනා කරන්නේ. හදවතින් දන්නවා ඒගොල්ලෝ කරන දේ වැරදි කියලා. හදවතින් දන්නවා ඒ අය කරන දේ වැරදි කියලා. නමුත් එයාගේ පෞද්ගලික වාසිය නිසා සත්‍ය උගන්වන්නේ නැහැ. සත්‍ය උගන්වපුවාම සමහරක් වෙලාවට ඔබ මේ මිනිස්සයාගේ ප්‍රසිද්ධත්වය නැති වෙන්නට පුළුවන්. මම ඔබට එක දෙයක් කියා දෙන්නම්. මිනිස්යන් ඉදිරියේ ප්‍රසිද්ධිය ලබා ගන්නවට වඩා හොඳ දෙවියන් වහන්සේ ගෞරවය ලබා ජීවත් වෙන එක. මිනිස්යන් ඉදිරියේ ප්‍රසිද්ධ වෙනවට වඩා හොඳයි ස්වාමින් වහන්සේ මට පවසන දේ නැත්නම් ස්වාමින් වහන්සේ අපව පිළිගන්නවන එක වඩා හොඳ දෙයක්. යේසුස් වහන්සේ මෙන්න මේ ආකාරව පැවසුවේ යෝහාන් 5 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ. සැබවින්ම මනුෂ්‍යයන්ට විශ්වාස කරන්නට අපහසු වී තිබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. මෙන්න මේ මූලික හේතුව නිසායි.
44 වෙනි පදය. එකම දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසයා එකිනෙකාගෙන් ගෞරවය ලබන්නා වූ නුඹලාට විශ්වාස කරන්නට පුළුවන් කොහොමද? මනුෂ්‍යයන්ට විශ්වාස කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවය සුළු කරමින් මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවය ලබන්නට බලා සිටින අය කොහොමද විශ්වාස කරන්න පුළුවන්කමක් තිබෙන්නේ? එයාගේ ඇදහිල්ලෙන් එයාගේ ගොඩනගා ගන්න පුළුවන්කමක් තිබෙන්නේ කොහොමද? එයාගේ ඇදහිල්ල වර්ධනය කර ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ මේ කාලයේදී මනුෂ්‍යයන් සොයන්නේ අවංක මනුෂ්‍යයන්. දෙවියන් වහන්සේ කියන්නේ මම කිසිම යහපත් දෙයක් වළක්වන්නේ නැහැ ඔබ අවංකව සිටිනවා නම්. ගීතාවලිය 84:11 උන්වහන්සේ පවසා තිබෙන්නේ මට පුළුවන් ද අවංක හදවතක් සොයන්න. අවංක මිනිහෙක් මට සොයන්න පුළුවන්ද? ඒ කෙනාෙන් කිසිම යහපතක් මං වළක්වන්නේ නැහැ. ඔබ කවුරු හෝ වේවා ඔබ අවංක කෙනෙක් නම් වැරද්දක් කරා නම් වැරද්දට ඔබ සමාව ඉල්ලන කෙනෙක්. ඔබ වැරදි කාරණාවක් ඔබ කළා නම් ඔබ කියන්නේ ඉක්මන් විය පසුතැවිලි වෙන කෙනෙක්. නිදහසට කරුණු දෙන්නේ නැහැ ඔබ. දෙවියන් වහන්සේ කියන්නේ මම එක යහපත් දෙයක්වත් මම වළක්වන්නේ නැහැ. අවංක හදවත. අවංක මිනිහෙක් කියන්නේ කවදාවත් වැරද්දක් කරන්නේ නැති මිනිහෙක් නෙවෙයි. අවංක මිනිහයා ඒ මිනිහයා යම් දෙයකට යම් වැරද්දක් කළොත් ඒ මිනිහයා ඒකෙන් පසුතැවිලි වෙනවා, වෙනස් වෙනවා. ඉගැන්වීම් අසපුවාම දෙවියන් වහන්සේ මේ කාලයේදී බොහෝ ඉගැන්වීම් සේවාවන් ආරම්භ කර තිබෙන්නේ. උන්වහන්සේ ඒ ඉගැන්වීම් සේවාවන් මිනිස්යන්ව වෙනස් කරමින් සිටින්නේ, මිනිස්යන්ගේ මනස් සිතුවිලි අදහස් වෙනස් කරමින් සිටින්නේ. ත්‍යාගමික මිනිස්යන් ඒ අය රාක්කවල සිටින්නේ. දෙවියන් වහන්සේ අය පාවිච්චි කරන්නේත් නැත්නම් මොකද ඒ අය ආගමික බන්ධනවල සිටින නිසා ඒ අය රාක්කවල සිටින දෙවියන් වහන්සේ අය පත් කර තිබෙන රාක්කවල. ඔබ සිටින ඔතන වැඩක් වෙන්නේ නැහැ. ඔබ කොයිතරම් වචන ඇසුවත් හරි ඔබගේ පරණ පුරුදු කවදාවත් ඔබ අත්හරින්නේ නැහැ. පරණ ඉගැන්වීම ඔබ අත්හරින්නේ නැහැ. පාවමත් ඔබ දේශනා කරන්නේ පරණ givisuma නැත්තම් ඔබගේම වචනයක් ඔබ දේශනා කරන්නේ උන්වහන්සේ මනුෂ්‍යයන් රාක්කවල තබා තිබෙන්නේ. නමුත් උන්වහන්සේ සොයන්නේ අවංක මනුෂ්‍යයන්. කිසිම යහපත් දෙයක් උන්වහන්සේ කියන්නේ මම වළක්වන්නේ නැහැ කියලා. උන්වහන්සේ සොයමින් සිටින්නේ අවංක පුද්ගලයන්. බයිබලයේ සඳහන් කරන උන්වහන්සේගේ ඇස් ඔබම යන්නේ අවංක සම්පූර්ණ හදවතක් උන්වහන්සේ සොයමින් සිටින්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරන්න උන්වහන්සේ ඒ පුද්ගලයා තුලින් ප්‍රකාශනට බලා සිටින්නේ. අවංක මිනිස්සු අවංක භාවය උන්වහන්සේ යන්නේ ඔබ කවුරු හෝ වේවා. ඔබ දේව දරුවෙක් නම් ඔබ කාන්තාවක් වෙන්නට පුළුවන්, පුරුෂයෙක් වෙන්නට පුළුවන්, දරුවෙක් වෙන්නට පුළුවන්. දෙවියන් වහන්සේ කියන ඔබගේ අවංක හදවතක් ඔබට තිබෙනවා නම් එහෙනම් දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ ඔබගේ වයසෙන්. ඔබ කවුරු වුණත් කමන්න දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ. දාවිද්ට සහෝදරයන් 7 දෙනෙක් හිටියා. නමුත් දෙවියන් වහන්සේට බැරි වුණා එක්කෙනෙක්වත් තෝරගන්න. දෙවියන් වහන්සේ පළවෙනි පුතා ඇත්තටම උස මහතව ශක්තිමත් මිනිස්යන්ගේ පිටස්තර බැල්ම අනුව ඇත්තට මේ මිනිස්සයා ඊටාම වටිනා කෙනෙක් රජතුමා වෙන්න. නමුත් අපි දකින්නේ සාමුවෙල් පවා රැවටුණා. දෙවියන් වහන්සේ සාමුවෙල්ට කිව්වා මම දකින්නේ ඔබ දකින විදිහට නෙවෙයි. මිනිස්යන් දකින්නේ පිටස්තරේ නමුත් මා දකින්නේ හදවතයි. මිනිස්යන් නිතරම පුරුදු වී තිබෙන්නේ බාහිර පිටස්තර බැල්ම දකින්න. මනුෂ්‍යයන් එකට පුරුදු වී තිබෙන එයාගේ ජීවිතය ගෙන ගිහින් තිබෙන්නේ මෙන්න එයාට පෙනෙන දේවල් අනුව, හැඟෙන දේවල් අනුව. නම දෙවියන් වහන්සේ මම දකින්නේ මනුෂ්‍යයන් දකින්න දෙයක් නෙවෙයි. මම දකින්නේ මනුෂ්‍යයන්ගේ හදවත්. මනුෂ්‍යයන් දකින්නේ පිටස්තර නමුත් මම කිරා බලන්නේ ආත්ම. ඊතුන් වහන්සේ සොයන්නේ එවැනි පුද්ගලයෙක්. ඉතින් අපි දකින්නේ සාමුවෙල් ආපු වෙලාවේ දෙවියන් වහන්සේ කිව්වා 7 දෙනාම සාමුවෙල් ඉදිරියට ගෙන ආවා. නමුත් සාමුවෙල්ට දෙවියන් වහන්සේ කිව්වා එක්කෙනෙක්වත් නොවේ. අන්තිම බාලයා කවුරුවත් හිතුවේ නැහැ. එක මිනිහෙක්වත් හිතුවේ නැහැ මෙවැනි පුද්ගලයෙක් දෙවියන් වහන්සේ ඔසවයි කියලා. නමුත් ඒ පුද්ගලයාව තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කළේ. අවංක. ඒ මිනිසයා දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ මිනිහට කතා කරන්න පටන් ගත්තා. ඒට හේතුව මේ මිනිහගේ හදවතේ ඊර්ෂ්‍යාවක් තිබුණේ නැහැ. කෝපයක් තිබ්බේ නැහැ. පක්ෂවාදීකම නැහැ. මිනිහගේ ජීවිතේ තිබුණේ නැහැ. පැති ගන්නට තරහකාරී ප්‍රශ්නයක් තිබුණේ නැහැ මිනිහට. ඒ මිනිහයා දෙවියන් වහන්සේ සමගයි
සියලු දේටම ගනුදෙනු බේරගත්තේ මනුෂ්‍යයන් සමග නොවේ. ස්වාමිනී මේ මනුෂ්‍ය මට මේ දේ කිව්වා, මේ මනුෂ්‍ය මට මේ දේ කිව්වා, මේ මනුෂ්‍ය මට මේ දේ කිව්වා. ස්වාමිනී ඔබ වහන්සේ බලා ගන්න, ඔබ වහන්සේක බලා ගන්න, ඔබ වහන්සේ බලා ගන්න. ප්‍රඥාවන්තව ක්‍රියා කළා. දැන් එවැනි මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ පාවිච්චි කළා. එවැනි මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ උසවා ගත්තා. නමුත් අපි දකින්නේ දෙවියන් වහන්සේ බාහිරව මනුෂ්‍යාකාරව දකින්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ නිතරම සොයන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ආත්මයක්, උන්වහන්සේ ඔබගේ ආත්ම කිරා බලන්නේ. උන්වහන්සේ බලන්නේ ඔබගේ සිතේ චේතනාව, ඔබේ සිතේ තිබෙන අරමුණු කුමක්ද? මොන වගේ මිනිස්සෙක්ද ඔබ? ඔබට මේ එළිදරව් වාක්‍ය ඔබට බාර දුන්නොත් ඔබ අනිවාර්යෙන් මනුෂ්‍යයන් සමග බෙදා ගන්නවාද? නැත්නම් ඔබ ගිහිල්ලා කොහේ හරි තියන් ඉන්නවද ඒක? බොහෝ මනුෂ්‍යයන්ට මේ සත්‍ය වචන ලැබිලා තිබෙනවා. නමුත් එයා ඒ ඔක්කොම ගිහිල්ලා පැත්තකින් දාලා, "ආ මේ හොඳ පොතක්, මේක හොඳ පොතක්" ඔක්කොම ඒ ඔක්කොම ගිහිල්ලා අල්මාරියකට දාලා වහලා තියෙන්නේ. "ඔව් මේක හොඳ දේශනාවක්, මේක හොඳ තැටියක්, මේක හොඳ දෙයක්" අපි ඔක්කොම තියා ගන්නවා. නමුත් කවදාවත් ඒවෙන් ප්‍රයෝජන ලබා, ඒ වචනය අසා, ඒ වචන වලින් ප්‍රයෝජන ලබා අනිකුත් අය සමග බෙදා ගන්න කැමති වුණේ නැහැ. අනිකුත් අය සමග බෙදා ගන්න කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ නැහැ මේක හොඳයි, නමුත් මේකේ තිබෙන අදහස් කීපයක් අපි ගමු. මේකේ තියෙන සම්පූර්ණ වචනය පිළිගන්නේ නැහැ. මට හරියන ගැළපෙන විදියට මම ඒක ලබාගෙන නැත්නම් ඒකේ තිබෙන අදහස් කීපයක් අරගෙන මම ඒවා මගේ දේවල් සමග මිශ්‍ර කරමින් මම උගන්වන්න පටන් ගන්නවායි කියලා. නමුත් දෙවියන් වහන්සේ කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ සම්පූර්ණ වචනය. උන්වහන්සේගේ සම්පූර්ණ වචනය. අපි වෙනස් පුද්ගලයන් නැත්නම් අපි දෙවියන් වහන්සේගේ ආලෝකයෙන් මේ පොළොවේ ලුණුමෙන් අපි ජීවත් වෙමු. ඉතින් අපි දකින්නේ මනුෂ්‍යයන්ගේ ගෞරවය ලබන්නට මිනිහෙක් බලන් ඉන්නවා නම් ඒ මනුෂ්‍යයට අදහන්නට අපහසුයි. ඒ මනුෂ්‍යයට විශ්වාස කරන්න අපහසුයි. ඒ මනුෂ්‍යයට අමාරුයි. ඒ මනුෂ්‍යගේ ඇදහිල්ලේ ප්‍රමාණය තිබෙන්නට යන්නේ එක මට්ටමකමයි. හැම දෙයකම මේ මනුෂ්‍යයා මට ඇදහිල්ල නැහැ. නැත්තම් වෙනත් මොකක් කර නිදහසට කරුණක් දෙයි. නමුත් ඇදහිල්ල මනුෂ්‍යයන් කවදාවත් නිදහසට කරුණ දෙන්නේ නැහැ. ඇදහිල්ල මනුෂ්‍යයන් නිතරම කරන්නේ ස්වාමිනී ඔබ වහන්සේ කැමැත්ත මං කරන්න කැමැතියි. ඔබ වහන්සේ කුමක්ද කරන්න කියන්නේ මට ඒ දේ මං කරන්න කැමැතියි. ඒකයි ඔබ වහන්සේ කැමැත්ත. ඔබ වහන්සේ පැවසූ දේ මං විශ්වාස කරනවා. ඔබ වහන්සේ සත්‍ය දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මලවුන්ගේ නැගිට අද ජීවමානව සිටින බව මං විශ්වාස කරනවා. උන්වහන්සේ මලවුන්ගේ නැගිට්ටයි කියලා කියන්නේ උන්වහන්සේට පුළුවන් අද දවසේදී ඔබ විශ්වාස කරන දේ, ඔබ අදහන දේ ඔබේ ජීවිතේ කරන්න. උන්වහන්සේ කියන්නේ තවත් දවසකට සූදානම් වෙන්නේ කියලා. උන්වහන්සේ කියන්නේ අද ඔබට පුළුවන් නම් විශ්වාස කරන්න. අද උන්වහන්සේගේ හඬට ඔබ ඇහුම්කන් දෙනවා නම් කාන්තාරේ ඒ විනාශ වුණ සෙනග ඒ අය හා සමානව නෙවෙයි. අපි හරවමු හෙබ්රු 3 වෙනි පරිච්ඡේදයට අපි හරවා 7 වෙනි පදයේ සිට කියවමු. එබැවින් ශුද්ධාත්මයන් වහන්සේ කතා කොට අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් අද උන්වහන්සේගේ හඬ ඔබ අසනවා නම් අදයි කියන්නේ මේ මොහොතයි. උන්වහන්සේ මේ කාලය ගැනයි කතා කරන්නේ. අද දවස ගැනයි උන්වහන්සේ කතා කරන්නේ. අද උන්වහන්සේගේ හඬට ඔබ ඇහුම්කන් දෙනවා නම්, ඇහුම්කන් දෙනවයි කියලා කියන්නේ ශබ්ද විකාශනයෙන් එන හඬ විතර නෙවෙයි, ඔබගේ මුළු සිතින් වචනය තේරුම් අරගෙන වචනයට කැප වී වචනය සමග එක්සත් වී ඔබ පවසනවා නම් සැබවින්ම අද දවසේදී මම මේ වචනය සමග එක්සත් වෙනවා. මේ වචනේ මම විශ්වාස කරනවා. මේ වචනේ මගේ ජීවිතයට අදාළ කරගන්නවා. මේ වචනේ මගේ ජීවිතයට ප්‍රයෝජනවත් බව මම විශ්වාස කරමින් අද මම මගේ ජීවිතයේ තිබෙන දේවල් මම වෙනස් කර ගන්නවා. මම විශ්වාස කරපු දේවල් මම වෙනස් කර ගන්නවා. මේ තරම් කාලයක් මම විශ්වාස කරන් සිටියේ මගේ ජීවිතේ ප්‍රශ්න ඇති කරන්නේ දෙවියන් වහන්සේයි කියලා. නමුත් අද දවසේ මම විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ ප්‍රශ්න ඇති කරන දෙවියන් වහන්සේ නෙවෙයි. නමුත් උන්වහන්සේ ප්‍රශ්න විසඳන දෙවියන් වහන්සේ. අද දවසේදී උන්වහන්සේ මගේ ජීවිතේ බලවත්සේ ක්‍රියා කරන බව මම අද දවසේදී විශ්වාස කරනවා. අදයි මගේ දිනය. හෙට නොවේ, තව ඊළඟ අවුරුදු 20කින් පස්සේ නොවේ. අද දවසේදී උන්වහන්සේ හඬ, උන්වහන්සේගේ වචනය මේ සඳහන් කර තිබෙනවා. අද දවසේදී ශුද්ධාත්මන් වහන්සේට පවසන දේ, අද දවසේදී ශුද්ධාත්මන් වහන්සේට පවසන දේවල් ඔබ විශ්වාස කරනවා නම් අද දවසේදී කොයිතරම් වැදගත්ද?
කොයි තරම් වැදගත්ද ඔබගේ සිතුවිලි අදහස් අද දවසේදී වෙනස් කරන්න. ඔබ කල් දාන්න එපා. දෙවියන් වහන්සේගේ දේවල්ට කල් දාන්න එපා. දැන් ස්වාමීන් වහන්සේ මම ආසා තිබෙන්නේ ස්වාමිනිය ඔබ වහන්සේ මාව ස්වර්ගයට ගෙන ගියයින් පසුව මම ඔබ වහන්සේගේ යහපත් දේවල් භුක්ති විඳින්නට යන්නේ. නමුත් උන්වහන්සේ කියන්නේ අද දවසේදී උන්වහන්සේගේ යහපත් දේවල් ඔබට භුක්ති විඳින්නට පුළුවන්. අද දවසේදී. හෙට දවසේදී නෙමෙයි උන්වහන්සේගේ අද දවසේ. ඒ කියන්නේ මේ කාලේදී උන්වහන්සේ කියන්නේ අද විශ්වාස කරමු. බොහෝ මනුෂ්‍යයන් පුරුද්දක් වී තිබෙන්නේ අද නෙවෙයි තවත් කාලයක. තවත් පසුව දවසක නැත්නම් තවත් දිනයක. අද නෙවෙයි ස්වාමින් වහන්සේ තවත් කාලයක. අද දවසේදී නෙවෙයි ස්වාමින් වහන්සේ මට තවත් තිබෙනවා ස්වාමීන් වහන්සේ මගේ වගකීම් තිබෙනවා. සමහරක් අයට මම ගනුදෙනු දෙන්න තිබෙනවා නැත්නම් මගේ ජීවිතේ මනුෂ්‍යයන් අතරයි මම ගැවස්සෙන්නේ. මනුෂ්‍යයන්ගේ තරහතර නැත්නම් මනුෂ්‍යයන් මං ගැන මොකක් හිතයිද? මනුෂ්‍යයන් මං ගැන කුමක් කියයිද? මනුෂ්‍යයන් මට සමහරක් වෙලාවට මනුෂ්‍යයන් ඔබ පිළිතුරු දෙන්නට ඕන ਸਰව බලධාරී දෙවියන් වහන්සේටයි. මනුෂ්‍යයන්ට බය වීම ඔබගේ ජීවිතයට එක විශාල මලපතක්. හිත උපදේශ 29 25 මනුෂ්‍යයන්ට බයවීම. බොහෝ මනුෂ්‍යයන් කියන්නේ මම මනුෂ්‍යයන්ට ගණන් දෙන්නට ඕනේ කියලා. මට කැමැති විශ්වාස කරන්න, මට කැමැති දවසේ දෙවියන් වහන්සේ මාව ස්ථානට ගෙන ආවේ මගේ ජීවිතේ වෙනසක් කරන්න. මගේ පෞල් ජීවිතේ වෙනසක් කරන්න. මගේ සභාව වෙනසක් කරන්න. මගේ පරිසරය වෙනසක් කරන්න. මං ඉන්න ප්‍රදේශය වෙනසක් කරන්න. මගේ පෞද්ගලික ජීවිතේ වෙනසක් කරන්න. නමුත් ස්වාමිනී මගේ කල් දානවා. මං හේතු උන්වහන්සේට කීපයක් දෙනවා. ස්වාමිනී මේ කාරණාව නිසා, මේ හේතුව නිසා, මගේ පවුල නිසා, මගේ දූ දරුවන් නිසා, මට මගේ රැකියාව නිසා. නමුත් ස්වාමීන් වහන්සේ කියන අද දවසේදී උන්වහන්සේගේ හඬ ඔබ අසනවා නම්, අද දවසේදී උන්වහන්සේගේ හඬ ඔබ අසනවා නම් උන්වහන්සේට පුළුවන් ඔබේ ජීවිතේ වෙනසක් කරන්න.